රැපරවුන්ඩ් සාය හදාගන්න එකේ දෙවෙනි කොටස තමයි මේ. රැපරවුන්ඩ් සාය හදාගන්නකොට මම ඉස්සෙල්ලා ගත්තේ පොඩි මිනිමක්. මම දැන් මේ පෙන්වන්න හදන්නේ ඉන 32 කෙනෙකුට කොහොමද හදාගන්නේ කියලා. ඉන 32යි නම් සාය උස 30ක් කියලා ගත්තොත් ඒ කියන්නේ දණහිසෙන් පහළට ඉන මිල්ම දෙකෙන් බෙදෙනවා. ඉන මිල්ම දෙකෙන් බෙදුවාම 16ක් එනවා. රෙදි ප්‍රමාණය තීරණය කරගන්නකොට ඉන මිල්ම බෙදීම දෙක කියන එකට අපිට අවශ්‍ය සාය උස එකතු කරාම 46ක් එනවා. දැන් මේ 46ක් ආව නිසා අඟල් 46 නිසා අපිට 45 රෙද්දෙන් මේ සාය කපන්න බෑ. එහෙනම් අපි 65 රෙදි ගන්න ඕනේ. රෙදි කොච්චර ගන්න ඕනද කියලා බලන්න. මේ අපිට ආපු උත්තරය දෙකෙන් ගුණ කරන්න ඕනේ. අපි රෙද්ද දෙකට නවලා තමයි කපන්නේ. ඒකයි එහෙම කරන්නේ. ගන්න ප්‍රමාණය වගේ දෙගුණයක් ගන්න ඕනේ. එතකොට අඟල් 92ක් එනවා. අඟල් 92 අපිට අඟල් වලින් තියෙන නිසා මේක යාර කරගන්න ඕනේ. අපි යාර වලින් තමයි ඉල්ලන්නේ රෙදි ගිහිල්ලා. ඒක නිසා අපි 92 අඟල් 36න් බෙදනවා. එතකොට අපිට එනවා යාර 2යි 3 කාලක්. යාර 2යි 3 කාලක් අපි ගන්න ඕනේ. ආසන්න වශයෙන් තමයි ඒ ගාන අපි ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කල්පනා කරන්න මෙන්න මෙහෙම දැන් හිතන්න මම මේ රෙදි කොටස තමයි අරන් තියෙන්නේ කියලා. මම හිතනවා මේ කොටස මේ රෙදි පේපර් එක ඔයාලට තේරෙනවා කියලා. දැන් මම මේ අරන් තියෙන්නේ රෙදි කොටස කියලා හිතන්න. මට මෙතන ලොකු රෙද්දක් දිගාරින් ඉන්න බෑවට පේන්නේ නැහැ. ඒක නිසා තමයි මම මෙහෙම ගත්තේ. දැන් මෙන්න මෙහෙමයි. මේ බල වාටිය කියලා හිතන්න. ඒ කියන්නේ මේ මෙන්න මෙහෙම තමයි රෙදි තියෙන්නේ. මෙන්න මේ උස අත තමයි රෙදි තියෙන්නේ. රෙදි අපිට කඩලා දෙන්නේ මේ පැත්තෙන් මැනලා තමයි යාර කොච්චරද කියලා කඩලා දෙන්නේ. එතකොට මෙන්න මේ පැත්ත තියෙන්නේ රෙද්දේ පළල පැත්ත. මේ පැත්ත තමයි රෙද්ද පළල පැත්ත. එතකොට අපි මෙන්න මේ විදිහට ගත්තාම මේකේ අපිට මේ බලවාටියේ තියෙන පැත්ත දැන් මම කිව්වා මෙතන මේ ප්‍රමාණය ගත්තොත් මේ තියෙන ප්‍රමාණය දෙකට බෙදුවහම කොහොම දෙකට බෙදුවාම තමයි මේක පැත්තක් 46 වෙන්නේ. දැන් මේ ඔයාගේ 32 නෙමෙයිමට 46 වෙන්නේ මේක පැත්ත. එහෙනම් මම කිව්වා 46 වගේ දෙගුණයක් රෙදි ඕන කියලා. එහෙනම් මම මේක මෙහෙම කරලා දෙකට නවනවා. මේ රෙද්ද කපා ගන්න හැටි පෙන්වන්නේ මෙහෙම දෙකට නවනවා. එතකොට මෙතන මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා ෆෝල්ඩ් එකක්. මෙතන ෆෝල්ඩ් එකක් තියෙනවා. නැවුමක් තියෙනවා. මේ පැත්තට මේ වගේ කොටස් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ පැත්තේ තියෙන මේ මුල්ල ගෙනල්ලා මෙන්න මෙහෙම ගෙනල්ලා මේ ෆෝල්ඩ් එකට හරියටම තියෙනවා. මේ ෆෝල්ඩ් එකට මේ මුල්ල අරන් ඇවිල්ලා මේ ෆෝල්ඩ් එකට මෙහෙම තියෙනවා. එතකොට මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් නිර්මාණය වෙනවා. දැන් හිතනවා තේරෙනවා කියලා. මෙන්න මෙහෙමයි අපි රෙදි කොටස ගත්තා. දැන් මම කිව්වා 46 දෙකක් ගන්න කියලා. දැන් යාර 2යි 3 කාලක් තියෙනවා. යාර 2යි 3 කාලේ රෙදි කොටස මෙහෙම දෙකට නවනවා. රෙදින් දෙකට නවා ගන්නවා. නවා ගත්තාම මේ පැත්තට තියෙන්නේ දාවාටිය සෙල්වේජ් එක. මේ පැත්තට අපිට කපපු පැත්තක් තමයි තියෙන්නේ. ඒ වගේ දෙකක් තියෙනවා. කවු පැති දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන මුල්ල ගෙනල්ලා මේ ෆෝල්ඩ් එකේ මුල්ලට තියෙනවා. මේ ෆෝල්ඩ් එකේ මුල්ලට තිබ්බහම මෙන්න මේ වගේ කොටසක් නිර්මාණය වෙනවා. ඇත්තටම හරියටම සමචතුරස්‍රාකාර කොටස් නැති නිසා රෙද්ද මේ වගේ කොටසක් ඉතුරු වෙනවා යටි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ අපි හොයාගත්තනේ ඉන බෙදීම 2 කියන මිම්ම. ඉන බෙදීම 2 කියන මිම්ම මෙන්න මෙතන මුල්ලේ ඉඳන් පල්ලෙහාට ලකුණු කරනවා. දැන් මම හිතනවා මේ කොලේ ප්‍රමාණයට මම මිමි අඩු කරලා ගන්නෙ.
මම මෙතන ගන්නවා මගේ ඉන බෙදීම දෙක 5යි කියලා මේ මුල්ලෙන් ටේප් එක තියලා ඒ මුල්ල වෙනස් කරන්නේ නැතුව මේ පැත්තෙන් කරකවලා මෙහෙම 5 කියන එක වටේටම මාක් කරගන්නවා. ඒ මාක් කරගෙන මෙහෙම කවාකාරව රවුමක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි ආයි ගත්ත මිම්මක් ඔක්කොම 46යි කියලා. ඒ කියන්නේ ඉන බෙදීම දෙකයි අපිට අවශ්‍ය උසයි 46යි කියලා ගත්තා. ආපහු ටේප් එක මෙතන මුල්ලෙන්ම තියලා අන්න ඒ අපි මාක් කරගත්ත ප්‍රමාණයක 46 කියන අපි හොයාගත්ත උත්තරේ දිගටම මුල්ලෙන් වෙනස් කරන්නේ නැතුව ටේප් වටේ කරකවලා මෙහෙම මාක් කරගෙන යන්න. ඊට පස්සේ අපි මේ ඉරි ටික ඔහොම සම්බන්ධ කරගන්න. ඔන්න ඔහොම. දැන් අපි මේ සාය ඇඳලා ඉවරයි. මෙහෙම තමයි ඇඳලා ඉන්නේ. ඊට අපි මේක කපා ගමු. කොයිම වෙලාවකවත් රෙදි කපන කතුර කොළ කපන්න පාවිච්චි කරන්න එපා. රෙදි කපන කතුරෙන් කොළ කපන්න එපා. දැන් මෙහෙම අරගෙන ඉස්සෙල්ලාම අපි කරන්නේ මෙන්න මේ ඇඳගත්ත මේ බලවාටිය පැත්තෙන් තමයි කපන්නේ. අපිට තව දෙයක් තියෙනවා මේක කරන්න. දැන් අපි මෙතන හරියටම සාය ප්‍රමාණය තමයි අරන් තියෙන්නේ. බලන්නකෝ. දැන් මේ අරන් තියෙන්නේ සාය ප්‍රමාණය. එතකොට අපිට උඩට ඉනට පටියක් අල්ලන්න ඕනේ. යටට මෙහුම් වාසි වාටිය මහන්න තියෙන්න ඕනේ. එහෙනම් අපි මේ උඩ කොටසට අඟල් භාගයක් මෙහුම් වාසි තියෙනවා. යටට අඟලක් තියෙනවා. නවල මහන්න මෙහෙම අඟලක් තියෙනවා. අන්න ඒ දෙකෙන් තමයි අපි ඊට පස්සේ කපා ගන්න. දැන් මම උඩ කොටස කපනවා. ඊට පස්සේ පල්ලෙහා කොටස කපනවා වාටිය. මේ කෑලි දෙක අයින් කරනවා. දැන් මේ තමයි අපේ සාය කොටස. මෙහෙම තමයි අපිට රෙද්ද කැප්පුවාම එන්න ඕනේ. මෙන්න මෙහෙම ෆෝල්ඩ් එකක් තියෙනවා. කොටස් දෙකක්, රෙදි කොටස් දෙකක් තියෙනවා. ෆෝල්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ මේක අපි මෙහෙම දිගෑර ගත්තාම අපිට මෙන්න මෙහෙම සායක් ඇවිල්ලා තියෙනවා. මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කියලා හිතනවා. මේ විදිහට තියෙන. දැන් අපි මේක ඉන මිම්ම මාක් කරගෙන ඔයාගේ ඉන මිම්ම මෙතන ඉඳන් ඔයාගේ ඉන මිම්ම මාක් කරගන්නවා. ඉන මිම්ම බෙදීම දෙක මාක් කරගන්න. ඉන මිම්ම බෙදීම දෙක මාක් කරගත්තට පස්සේ එක පැත්තක් එනවා. ඉතුරු පැත්ත මේ පැත්තක් වැඩි වෙනවා. අපි මේක රැප රවුන්ඩ් එක කපලා තියන්නේ. ඉන මිම්ම දෙකට බෙදපු මිම්ම ඔන්න ආවා. මේ පැත්ත වැඩි වෙනවා. වැඩි වෙන පැත්ත අරගෙන මෙන්න මෙහෙම අරන් වැඩි වෙන පැත්ත මෙන්න මෙතෙන්ට තියෙනවා. වැඩි වෙන පැත්ත අරන් මේ මුල්ලට තියෙනවා. එතකොට අපිට රැප රවුන්ඩ් සායක් නිර්මාණය වෙනවා. මෙන්න මෙහෙම තමයි එතකොට අපිට රැප රවුන්ඩ් සාය එන්නේ. මෙහෙම තියෙනවා. ආයෙ සාය මේ ඇතුළු පැත්තක් තියෙනවා. මෙහෙම එක පැත්තක් ඇවිල්ලා වැහෙනවා. මෙන්න මේ විදිහට තමයි රෙද්ද කැපුවාම සාය එන්නේ. දැන් අපිට මේක හැඩ කරගන්න පුළුවන්. මෙන්න මේ එක පැත්තක් අරගෙන ඒ පැත්තෙන් අපි මෙන්න මෙහෙම හැඩයක් ලකුණු කරගන්නවා.